සාන පොඩි සපෝට් එකක් කියලා ගන්න ආවේ. රුපියල් 2000ක් ගන්න දෙනවද? අනිත් දෙන්නල් ඔය තා. උඹට හරියවනේ BMW එකකුත් මම දැක පාක් කරලා දිනවා ඒ ඉස්සරහා. පොඩ්ඩක් දන්නේ නැද්ද ඉතින් ෂේප් එකේ ගේමක් ගහන් යනවා. මට නම් නහුතරම කියලා බං ඉන්නේ. සුනිල්ලත් තමයි. හොඳම එකෙන් කියලා වෙලින් ඉන්නේ. අන්න ඒකනේ මචං. මම ප්‍රාර්ථනා කරන්නේ මට විතරක් හරි ගිහිල්ලා බෑ. අපි හැමෝටම හරියන්න ඕන. මට, උඹට, මගේ අසල්වැසියන්ට, මගේ නෑදෑයන්ට, මගේ වයිෆ් ගේ නෑදෑයන්ට පොඩි කාලේ ඉඳලා එකට සෙල්ලම් කරලා ඉස්කෝලේ ගිහම මගේ බොක්කේ යාළුවෝ ටිකට මේ හැමෝටම හරි කිව්ව දවසක තමයි මචං මං ඇත්තටම සතුටු වෙන්නේ. මචං උඹට හරියන්න ඕන ඕකයි. උඹේ බොක්ක හොඳයි බං. උඹේ බොක්ක හොඳයි. උඹේ කිව්ව ටික උඹේ බොක්කෙන්ම කිව්ව කියලා මට තේරෙනවා. බොක්කෙම තමයි කිව්වේ. නැත්තම් මට විතරක් හරි ගියාට මේක තමයි වෙන්නේ. උඹලා සැරින් සැරේ ඇවිල්ලා මගෙන් සල්ලි ඉල්ලන් යනවා. ඔය ඒකින්ද මචං මට විතරක් හරි ගිහිල්ලා බෑ. උඹටත් හරියන්න ඕන. අර සුනිල්ටත් හරියන්න ඕන. ඒ පරයත් අදාව මගෙන් සල්ලි ඉල්ලන්න. 5000ක් ඉල්ලන් ගියේ 5000. දැන් උඹ ඇවිල්ලා 2000ක් ඉල්ලන්. උඹට වෙනද අර අතන වාඩිලා ඉන්න අයියා. ඌත් ඇවිල්ලානේ සල්ලි ඉල්ලන්. ඇතුළට ආවේ අන්නාසි ගෙඩියුගේ කොමඩු ගෙඩියුගේ අරගෙන. අපි හිතුවේ මේ නිකන් අපිව බලන්න ඇවිල්ලා කියලා. එහෙම තමයි ඇතුළට එන්නේ. දොරට තට්ටු කරලා එනවා මචං. සානක ගියා ඇවිල්ලා. සානක අන්න කියනකොටම තව එකෙක් ඇවිල්ලා. පළවෙනි දෙන්න. මුන් යකෝ. තොට මම මේක අද දෙන්න. හැබැයි පුතේ තෝයි මගෙන් සල්ලි ඉල්ලන් ආවොත් තොට මං ගන්න මෙන්න මේ ලැඩ් බාල්දිය. ගහලා පහල ඇලට මම එනවා.